අද මම ඔයාලත් එක්ක කතා කරන්න බලාපොරොත්තු වෙන්නේ ගුප්ත යුගය ගැන. එතකොට ගුප්ත අධිරාජ්‍යයේ පාලකීන් ප්‍රධාන වශයෙන් සමුද්‍රගුප්ත, චන්ද්‍රගුප්ත වගේ රජවරුන්ගේ දේශපාලනික සංස්කෘතික කාර්ය සංසිද්ධිය, ඒ වගේම පළවන කුමාරගුප්ත, ස්කන්ධගුප්ත වගේ සෙසු රජවරු ගැනත් ගුප්ත අධිරාජ්‍යයේ පරිහානිය බිඳ වැටීම, ගුප්ත අධිරාජ්‍යයේ සංස්කෘතික ඉතිහාසය ගැන අද අපි කතා කරන්න බලාපොරොත්තු වෙනවා. එතකොට අපි දන්නවා මෞර්ය අධිරාජ්‍යයේ පරිහානියෙන් පස්සේ සමස්ත ඉන්දියානු අර්ධද්වීපයේම ඇති වෙන්නේ දේශපාලනික වශයෙන් අරාජික සමයක්. එතකොට මේ ඇති වෙන විකේන්ද්‍රකාරී දේශපාලනික තත්ත්වය අවසන් කරන්න ක්‍රිස්තු වර්ෂ 4 වන සතවර්ෂයේ පාටලීපුත්‍රයේ බලයට පත්වන අධිරාජ්‍ය ගුප්තයන්ට හැකි වෙනවා. එතකොට අපි බලමු මේ ගුප්ත කියන නාමය ගැන. මේ ගුප්ත කියන නාමය වඩාත් පැරණි නාමයක්. සාතවාහනයන්ගේ නාසික් සෙල්ලිපියේ ගුප්ත කියන නාමය එයාලගේ රාජ්‍ය නිලධාරීන් භාවිතා කරා කියලා තමයි සඳහන් වෙන්නේ. එතකොට මේ නාසික් සෙල්ලිපිය ගෞතමී පුත්‍ර සාතකර්ණීගේ මෑණියෝ වුණ ගෞතමී බාලශ්‍රීගේ. අපි ඒකත් මෙතනදි පොඩ්ඩක් මතක තියාගමු. එතකොට ඒ වගේම විෂ්ණු පුරාණයේ ගුප්තයන් ආන්ද්‍රා ජාති නමින් හඳුන්වලා තියෙනවා. එතකොට මේ සාධකවලට අනුව ගුප්තයන්ගේ ප්‍රභවය දකුණු ඉන්දියාවේ සිද්ධ වෙන්න ඇති කියලා තමයි විශ්වාස කරන්නේ. ඒ වගේම ගුප්ත අධිරාජ්‍ය පිළිබඳව හැදෑරීමේදී සාහිත්‍ය වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍රත් වැදගත් වෙනවා. එතකොට අපි බලමු මේ මූලාශ්‍ර මොනවද කියලා. සාහිත්‍ය මූලාශ්‍ර විදිහට පාහියන්, හ්යුන්ස්යාන්, ඉත්සින් වගේ භික්ෂූන්ගේ වාර්තා, දේවී චන්ද්‍රගුප්තා නාට්‍ය, බ්‍රහ්මණ්ඩ, වායු, විෂ්ණු ආදී පුරාණ ග්‍රන්ථ, කාලිදාසගේ රඝුවංශය, ශාකුන්තලය, ඒ වගේම මුච්චකතිකා, වාත්ස්‍යායනගේ කාමසූත්‍රය වගේ කෘති වැදගත් වෙනවා. ඒ වගේම පුරාවිද්‍යාත්මක මූලාශ්‍ර විදිහට හරිසේනගේ අලහබාද් ප්‍රශස්තිය, උදයගිරි පර්වත ලිපිය, දිල්ලි මෙහෙරවුනි ටැම් ලිපිය, ගයා එරාන් ලිපි වැදගත් වෙනවා. මේවා කොහොම වුණත් මේ ගුප්ත රජවරුන්ගේ තොරතුරු අප්‍රකටව තමයි පවතින්නේ. එතකොට ගුප්ත අභිලේඛන වගේ සාධකවලට අනුව මේ ගුප්ත රාජ්‍යයේ පළමුවෙනි පාලකයන් තිදෙනා තමයි මහරජා ශ්‍රී ගුප්ත, මහරජා ශ්‍රී ඝටෝත්කචගුප්ත, මහරජාධිරාජ පළමුවන චන්ද්‍රගුප්ත. එතකොට මේ පළවන චන්ද්‍රගුප්ත කියන රජු ලිච්ඡවී වංශික කුමාරදේවී කුමරියව විවාහ කරගෙන අර ලිච්ඡවී රාජවංශයට අයත් ප්‍රදේශ ලබාගෙන මහරජාධිරාජ කියන විරුද නාමය දරමින් රන්කාසි නිකුත් කරලා තියෙනවා. මෙන්න මේ නිසා පළමුවන චන්ද්‍රගුප්ත රජතුමා පළමුවන ගුප්ත ස්වාධීන පාලකයා ලෙස සලකනවා. නමුත් අර ප්‍රභාවතී ගුප්තා දේවියගේ පූනාතම් සන්නසේ වගේම රේවා ප්‍රදේශයෙන් හමු ලිපියක මහරජා ශ්‍රී ඝටෝත්කචගුප්ත ප්‍රථම ගුප්ත පාලකයා ලෙස සලකනවා. මේ විදිහට මෙයා ප්‍රථම ගුප්ත පාලකයා ලෙස සලකන්න ඇත්තේ මෙයා මුලින්ම පාටලීපුත්‍රය අගනකරය කරගත්ත නිසා කියලා තමයි සලකන්නේ. එතකොට අද අපි මේ ගුප්ත රාජ්‍ය පිළිබඳව මේකේ මූලික පදනම පිළිබඳව කතා කරා. ඊළඟ වීඩියෝ එකේදී ප්‍රාදේශීය රාජ්‍යයක් විදිහට පැවති ගුප්ත රාජ්‍ය සමුද්‍රගුප්ත රජතුමා විසින් අධිරාජ්‍යයක් දක්වා ව්‍යාප්ත කිරීම ගැන අපි කතා කරමු. ඉතින් ඔයාලට මේ කියලා දීපු මූලික කරුණු ගැන, ඒ වගේම මේ දැන් මම පැහැදිලි කරපු දේවල් ගැන මොනවා හරි ප්‍රශ්නයක් තියෙනවා නම් කමෙන්ට් එකක් දාන්න. මේ වීඩියෝ එක පස්සේ අපි සමුද්‍රගුප්ත රජතුමා ගැන
අපි ඊළඟ වීඩියෝ එකේදී කතා කරමු. එතකොට ඔයාලා මේ වීඩියෝ එකෙන් මොනවා හරි දෙයක් ඉගෙන ගත්තා නම් තව කෙනෙක්ටත් ප්‍රයෝජනවත් වෙන්න ෂෙයා කරන්න.